Right. For all who have come here from all parts of Sri Lanka, Assalamu alaikum wa rahmatullahi wa barakatuh. Just to keep my presentation up to the point, I'm going to share some of the most important statistics which we probably had gathered and the purpose of the All Ceylon Sufi Spiritual Association. So I am specifically addressing some of these sensitive issues. So welcoming our special chief guest as well, Mr. Dilit, lovely to have you here. And it's an honor to have this presentation in front of you because it actually gives a lot of factual data and a factual research about the legacy of the Sufi Council. Abhidana, three of the suicide bombers call themselves Maulavis. They are giving sermons, they are putting YouTube talks, all of this was done. ඒ කට්ටිය මොකක්ද කියලා කරේ ඒ කට්ටියගේ නම් බව මුස්ලිම් නම් තියාගෙන. Today we are in a journey, we are in a situation that අද අපි මුස්ලිම් සමාජය තුල දිලිත් ජයවර්ධන මහත්තයෝ මුස්ලිම් ළමයෙක් ඉපදෙනවා නම් කිසිම අම්මා කෙනෙක් සහරාන් කියන නමවත් පාවිච්චි කරන්නේ නැහැ. අපිට ওই නමවත් එපා. ඒ වගේ කැලලක් ඇති කරා ඒ කැලල අයින් කරන්න ඒ කැලල හරි ගස්සන්න එහෙම නැත්නම් මින් මතුවට මේ වගේ දෙයක් සිදු නොකරන්න ඉතාමත්ම අවස්ථානුකූලව සංවිධානයක් ඕන වුණා අන්න ඒ අධිෂ්ඨානයෙන් තමයි මේ සමස්ත ලංකා සූෆි ආධ්‍යාත්මික සභාව ඇති වෙලා තිබෙන්නේ. මම මේ අවස්ථාවට මෙතන එද්දී අපේ පියතුමා ෆාදර් ඉතාමත්ම කදිම කතාවක් කරා how we can unite, how we all can unite, which is missing now in Sri Lanka and we are slowly getting into it. So there are places we all can unite together. And Honorable Father was talking about the connection he has with our chairman Abdullah Hafiz, how close they are, how close we can work. And one of the things which actually connects us is the Sufistic sciences of what we have here. We can work ahead with everyone. And this has been the culture of Sri Lanka where Imam Maqil Lepe Alim wrote this Maulud book about 150 years ago called Minhatus Serendip. මෙන්න මේ කිතාබය ලියද්දී අර ජමාත්වත් මේ ජමාත්වත් ලංකාවේ ඉපදිලාවත් නැහැ කවුරුත් ඉපදෙන්න හිතලවත් නැහැ. ඒ අවස්ථාවක තමයි මේ හැම එකක්ම කරගෙන හිටියේ. අපි ඔක්කොමලා එකට හිටියා. ඉමාම් ආපිල් ලෙපේ ආලිම් ඇවිල්ලා පල්ලි 360ක් ගෙන්නද්දී නැත්නම් පටන් ගනිද්දී කාටවත් කිසිම සැකයක් එහෙම මොකුත් ඕන නැහැ. හැබැයි wherever these funny jamaats touch the honor of sallallahu alaihi wasallam එතුමාගේ ගෞරවයට අත තිබ්බදෝ අපි අතරතුර තියෙන සාමකාමීත්වය නැති වෙලා ගියා. අපි අතරතුරේ යම්කිසි සැකයක් මතුවෙන්න පටන් ගත්තා. අපි දැන් මීඩියා එකක් ඔන් කරොත් අපි ගැන නරක තමයි කියන්නේ. අපි ඔක්කොමලා එකයි කියලා. මේ වගේ දෙයක් තමයි මෙතනදී වුනේ. ඒක හරියාකාරයෙන්ම හරි ගස්සන්න තමයි මෙන්න මේ සූෆි සංවිධානය ඇත්තටම පටන් ගත්තේ. මේක පටන් ගන්න තියෙන හේතුව තමයි අපි ඔක්කොමලා එක්ස්ට්‍රීමිසම් එහෙම නැත්නම් අන්තවාදය මුලින්ම දක්වන්න ඕනේ. ඒක කොහෙන්ද පටන් ගත්තේ? ඒක ඉතින් අදලා ගන්න ඕනේ එළියට. ආයිත් මේ ලංකාවේ කොහොම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඉඩ තියන්නේ නැති බව අපි ඔක්කොමලා එකට මේත් එක්කම වැඩ කරනවා කියන අදිෂ්ඨානයෙන් තමයි මේක පටන් ගත්තේ. අපේ හාමුදුරුවනේ මේ අපේ ස්මාරකයක්. ඒ කියන්නේ අපේ අවුලියා වරුන්ලගේ තියෙන සොහොන් ගැබක්. මේ කට්ටියට තියෙන එක්තරා පුරුද්දක් තමයි මේ සෝන් ගැබ තිබ්බනම් ඒ අයට ඒක පෙන්වන්න බෑ. ඇලර්ජි එකක් තියෙනවා. නිකන් කඩියෙක් දැම්මා වගේ සරම ඇතුලේ දඟලන්න පටන් ගත්තා. මීලාද එකක් තිබ්බොත් දඟලනවා. ගෙවල් වල ලයිට් ඔන් කරොත් දඟලනවා. මේ වගේ ප්‍රශ්න ඇති ගොඩාක් ඇති කරනවා. මේ ප්‍රශ්නවල වලට අපි එකට ඉන්න නම් බෞද්ධ ඕගලන්, ක්‍රිස්තියානි, කැතලික් ඕගලන්, හින්දු ඕගලන්, අපි මුස්ලිම් ඔක්කොම එකට අත්වැල් බැඳගත්තාම ඊට පස්සේ මෙහෙම දෙයක් අපි කවදාවත් සිද්ධ කරන්න දෙන්නේ නැහැ. This is one of the graves taken. You can see it's black. Right? This is in Maligawath. Right? And we have a few others which I will show you now. This is in This is in Agarapattu, one of the shrines which was attacked. Okay? This is Mahavadapalli in Eastern Province. So all these mosques have been touched by this. Extremists attack decreating these holy sites. මේ ඇවිල්ලා කුරුණෑගල පළාතේ දිලිත් ජයවර්ධන මහත්තයෝ සිංහල ගම්මානයක් තියෙනවා දුම්මල සූරිය කියලා. That place has another small town called Arigaman where a small good number of Muslims are living and there is a nice mosque there which is here in the background. ඒකේ වාසය කරනවා. එහෙම නැත්නම් ඒකේ enshrine වෙලා ඉන්නවා
Arif Billah, Sheikh Ismail Waliullah කියන පුද්ගලයා. That's only his shrine. අපිට සමහර වෙලාවට යන්න පෙට්‍රල් ඩීසල් නැහැ. මේ කට්ටිය මොනවද කරන්නේ? පෙට්‍රල් අරන් ඇවිල්ලා මෙතන වක් කරලා ගිනි තියනවා. They are the Qurans which were burnt. මේක කරේ අපේ හාමුදුරනේ මේක කරේ බෞද්ධ කට්ටියද? අපේ ෆාදර් මේක කරේ කැතලික් අයද? ගුරුකතුමානගේ ඉතින් තමුලාන් ක්ලාස් செஞ்சாங்க இல்ல. எங்கள்கிட்ட உருவத்தில் ஈகிற எங்களை மாதிரி ஆட்கள் தான் செஞ்சாங்க. මේක අපේ කට්ටිය කරපු එක. එහෙනම් මේක නවත්තන්න. ගහගන්න නැතුව නෙමෙයි නීත්‍යානුකූලව නවත්තන්න එක්කෙනෙක් හිට ගන්න ඕනේ. ඒ තමයි අබ්දුල්ලා හෆීස් තුමාණන් මේ සංවිධානය පටන් ගත්ත හේතුව. මේක නතර කරන්න ඕනේ. ඕගලන් පෙට්‍රල් තියනවා නම් ගෙවල් වල තියාගන්න. මෙතනට ඇවිල්ලා මේව දාන්න එපා. මේක කරේ කවුද දන්නවද? ඒ සුයිසයිඩ් බොම්බර්ගේ බිරිඳගේ ගම්මානේ තමයි ආරිගමන් කියන්නේ. Zahran's wife's hometown. ඒ සෙට් එක තමයි මේක ඇවිල්ලා කරේ. මේකට නීත්‍යානුකූලව කරන්න ඔක්කොම හැම එකක්ම ආයතනයක් කරහා කරන්න ඕනේ. අපි ගිහිල්ලා කතා කරද්දී අහනවා ඔයගලන්ගේ ලෙටර් තියෙනවද? Where is your association? කවදාද රෙජිස්ටර් කරේ? ඔයගලන්ට YouTube තියෙනවද? Facebook තියෙනවද? ඉතින් අපිට තනි සමහර වෙලාවට මේක කතා කරගන්න බෑ. ඒකෙන්ද සංවිධානයක් හැටියට මේ හැම එකක්ම හදලා කරලා YouTube කරලා Facebook කරලා මේ ඔක්කොම කරලා මේකට අවශ්‍ය නීත්‍යානුකූල දේවල් හැම එකක්ම අරගෙන තමයි මේක පටන් ගත්තේ. දැනට වුණත් මවුලුත් එකක් තියෙනවා නම් පොලිස් බටයන් 10 දෙනෙක්ගේ ආරක්ෂාවත් එක තමයි මෙතන තියන්නේ. ඒකවත් හොඳයි. යන්තම් ගිහිල්ලා බුටි කාන් නැතුව එළියට ආව නම් හොඳ තත්වයක වගේ උතන තියෙන්නේ. මේක අපි වෙනස් කරනවා. ඒක වෙනස් වෙමින් පවතිනවා කියන ඒ සටහන තමයි මම කියලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන් බලන්නේ එන්න ඒ ප්‍රදේශයේ තියෙන ආරිහාමන් තියෙන ගම්මානයේ තියෙන දැන් ස්වභාවය. දැන් බය නැතුව කරගන්න පුළුවන්. So with the allocated time මේ තියෙන කාලයත් එක්ක මම තව පොඩි විනාඩි කිහිපයකින් මම නතර කරන්න කලින් අපි දැනගන්න ඕනේ මේ වගේ දේවල් අපේ ලංකාවේ තියෙද්දි අපි සියලු දෙනාම එක් වෙලා කිසිම ආගම් භේදයක් බලන්නේ නැතුව where we can join hands and where we can help each other. So I hope that everyone takes a message here because this has been a special Milad which was done where we had to limit the crowd and we had to stream it online so people will get this message. Dilip Jayavira Mahathyo, you take a very important position in creating laws, at least starting to become from an MP. Do you know, sir, that this is an awesome platform for us to start something called Sufi spiritual tourism. For Sufi spiritual tourism, ගොඩාක් කට්ටිය සර් යන්නේ Uzbekistan, ඉන්දියාවට යනවා, like to see New Delhi, Taj Mahal, all that. It's Sufi spiritual tourism. අපේ රටට ජේලානි මේ වගේ දේවල් බලන්න කට්ටිය ඉන්නවා. ජෆ්නා ගුරුබා වගේ මකාම් එක බලන්න කට්ටිය එනවා. We have been always seeing how do we streamline this. QR code එකක් හදලා tourism ටික awareness ටිකක් create කරලා with the government, with the opposition, sir, if we can have good support, people will have a very good impression about the Muslims and the localities of what Sri Lanka wants to give. We want to make Sri Lanka to go ahead in its future. So, Mr. Dilip Jayavira, I would definitely like to have your support in this, and I think you're speaking next. Maybe you can extend a few words. So with this, I'm going to finish off with these few slides. Can you see this Dalai Lama, the Buddhist monk who visits a Muslim a medical college where there are a lot of Muslim women studying there and some people are wearing the niqab. ඒ ෆොටෝ එකට බලන්න ඒ කට්ටියගේ හිනාව දලයි ලාම මොකද්ද කරේ? අනිත් කට්ටියත් වහලානේ මමත් පොඩි මේකක් දාලා to add some humor. ඒ උන්වහන්සේගේ සිවුර අරගෙන එයාත් වහලා හිනා වෙලා look at his eyes, he's smiling. You see anger? You see hatred? No. හිනා වෙලා සිනාමුස් වෙන්න ඒ ෆොටෝ එකට මෝන දුන්නා. Look at the smiles. This is how Sri Lanka used to be during the great Imam Ceylan's time. This is how Sri Lanka used to be during the time of Siddhi Lebbe, Vapachi Marikar and Imamul Arus Mapile Lebbe Ali. Now what happens? Palli hadanawa Masjidus Salama kiyala. Palli athule salam naha. This is only what is happening. Where is the peace? This is Salama. This Salama was there. Now the Palli enawa thiyena Masjidus Salama adukku oru salamum illa. This is the salam we want. This is the main thing what we want, and one of my favorite pictures, I request, this is what we have. Ape hamdurune අපි මේක කරන්න ඕනේ. හැබැයි කරන්නත් එපා බලාගෙන යනකොට හෙල්මට් ඇඳගෙන යන්න. That's what I need to say. Yeah. In schools we are extending now. Okay, we are working together. අපි වෙසක් වලට වැඩ කරනවා, අපි ක්‍රිස්මස් වලට වැඩ කරනවා. Let's work together. We all are living in a multicultural society. We need to know what the other person's view is.
The other people should know what is our view. Our schools have now opened in this. Let us all help. අපේ අතර තියුනේ මේ සැකය, ඒ බිය හැම එකක්ම නැති වෙලා යනවා. මෙන්න මේකයි වෙන්න ඕනේ. ඒකත් එක්ක මතක් කරනවා how they talk about the Muslims who are helping to dispatch all the dead bodies. Everyone is talking about hearts are for love. Love, ඒ සෙනහස, ඒ මෛත්‍රිය, that was the path of Gautama Buddha. That Maitreya is the path of all the Hindu leaders, what they had. Prophet Jesus preached love. All of these, what was there, is uniquely combined that one thing we have in common is love. And අපි ඔක්කොම Sri Lankans, අපි ඔක්කොම ලාංකිකයෝ. Do you know that Sri Lanka is the country of smiles by a lot of bloggers? What did Rasulullah say 1400 years ago? Smiling is charity. And today bloggers cannot. Sri Lanka is the country of smile. We are the country of happiness. We celebrate Milad in style and in happiness. Let's continue this smile. Let's open our hearts for everyone and make our hearts so big that if anyone is going as an extremist path, we all will surround him and stop him in doing that. With this, I leave this stage. Assalamu alaikum wa rahmatullahi wa barakatuh. And I go for everyone. For the presence of Shahid Hussain Qadri and Zumratul Fakir, we'd like to present this certificate.